සරණයි මේ හාමුදුරනේ මේ සමන්තබද්ද හාමුදුරන්ගේ නම්බර එක මොකද්ද? මම මේ UK ඉඳන් ආපු එක්කෙනෙක් කතා කරන්නේ. කොයින්ද? මේ එංගලන්තේ ඉඳන්. ඔව්. මට මේ ආධාරයක් කරන්න ඕනේ සමන්තබද්ද හාමුදුරන්ගේ නම්බර එක දෙන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේගේ නම්බරයක් නැහැ මට. කොහොමද කතා කරන්න පුළුවන්? මෙහෙන් අපිට මේකක් දෙන්න බෑනේ කිසිම කොහොමද විස්තරයක් දන්න නැතුව. නෑ මම මේ කොහෙද සම්බන්ධ කෙනෙක් නෙමෙයි. නෑ එහෙම අපිට නැහැ මාත්‍යා. තේරෙනවද? ඔයගේ ගොඩක් කට්ටිය කතා කරනවානේ. ඒක දැන් UK ඉඳලා කවුරු නැති වුණාද මේ කන්ටැක්ට් කරගන්න එහෙන්. නෑ මම මේ ලංකාවට ආපුලා තමයි මේ මම කියලා හිතුව මේ ඒ ස්වාමීන්වහන්සේගේ වීඩියෝස් බලනවානේ. ඒ මට කියන ආධාරයක් කරන්න කියන්නේ දැන් හරි ගොඩක් හොඳයි. ස්තුතියි. නමුත් ඒ නාරු ස්වාමීන්ගේ නම්බරයක් දෙන්න අපි දන්නේ නැහැ මාත්‍යා හරියට විස්තර කරගෙන. ඒ හම්දුරෝ මේ මොනවද අර මම දැක්ක ඊයේ පෙරේද වීඩියෝ එකක් හදලා තිබ්බා. ඔව් ඒක එහෙම ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ. ඒක ගැන ප්‍රශ්නයක්. ඔයාගෙන මේක දෙකේ කියන්නේ නමුත් මේක කෝල් දෙනවා නම්බර් දීලා එහෙනම් අපිට දෙන්නේ අපේ ප්‍රොසීජර් මෙහෙන් කොහෙවත් දෙන්න බෑ. කිසිම ඩීටේල් එක. මේ මාත්‍යාගේ නම්බරේ ළමයි දෙන්න මේකට මේ WhatsApp තියෙනවද දැන් කතා කරන එකට? නෑ WhatsApp එක නෑ. මේ කවුද කතා කරන්නේ? මම ධම්මාවසවන්න කතා කරන කොළඹ ආශ්‍රමයේ මේ ඔෆිස් එකේ. අපේ ප්‍රොසීජර් එකක් තියෙනවනේ මේ ඩීටේල් එක එහෙම මොකුත් දෙන්නේ නැහැ. නෑ මම කතා කරේ මේ සමන්තබද්ද එයා මේ වීඩියෝ එකක් කරලා තිබ්බනේ ඉරාජ් එක්ක. ඔව්. ඉතින් මේ ඒ ස්වාමීන් වහන්සේ කතා කරපු විදිහට මට හිතුණා ඒ ස්වාමීන් වහන්සේ තෙල් හදන්න පුළුවන් දෙයක්. ඒ ස්වාමීන් වහන්සේ මහාන වෙලා දින්නේ. ඔව් ඇයි? නෑ රහත් වෙලා කියලා කිව්වල නේද? දැන් අයියෝ හරහට කතා කරන්නේ දැන් ඔය නම්බර් එක. නෑ නිකන් ගිහියෙක් වගේ කතා කරනවා. ගිහියෙක් වගේ නෙමෙයි ගිහියෙක්. ඒ නිල් කටවල වලින් තෙල් හදන්න පුළුවන්ද? පුළුවන් ඕනෙකින් තෙල් හදන්න පුළුවන්. එන එක ඔය වගේ කට්ටිය කතා කරන මොඩියෝ මෙහෙට ඒක අපි දන්නවා කවුද කියලා. ඒකයි ඔය නෑ වාසිය තියෙන්නේ දැන් එයා ඒ කතා කරන දේවල් ප්‍රතිඋපදේශ දෙනවා උනට එයා ඒක අනුගමනය කරනවා. ඇවිල්ලා බලන්න. එච්චරයි. එයා උපදේශ දුන්නාට දැන් අහන්නකෝ දැන් එයා ඒ කියනවා ඒක ඔයාලට කියනකට බලාගෙන කරගන්න. නෑ මම කියන්නේ පොඩ්ඩක් ඔයාලා පොඩ්ඩක් පැවිදුනා නම් හොඳ නැද්ද තව ටිකක්? පැවිදිලා තමයි ඉන්නේ. අපි එල්ලෝ පැවිදිලා නැද්ද කියලා පෙන්නන්න ඕනේ. පැවිදි වෙනකොට ඒ ප්‍රශ්න තේරම ඉවරයි. ඔය ඒ සමත බද්දට කියන්නේ. අපුදලාට දඟලුවත් එක ඉංග්‍රීසි තමයි සමන්ත බද්දට කියන්න පැවිදි වෙන්න කියලා. එතකොට හරියට. හරි බඩු හම්බේ ඔම ඉන්නකො. සමන්ත බද්ද මේ සමන්ත බද්දට කියන්නේ දැන් කෙලස් දුරු කරලා මොකද නේද? හරි ඉරාජ් එක්ක එකතු වෙලා ඕගොල්ලෝ කරන්නේ මා විනාශයක්. ඔයාලා විනාශයක් කරන්නේ. අමුසෙට දැන් සුගතලාට ඕන දේ දැක්ක නේද? මං කියන්නේ සුගතිය නෙමෙයි ඔයාලා යන්නේ. ඔයාලා සුගතිය ඉස්සලා මහාන වෙන්න උත්. අමුසලා ඔක්කොම කාලා දෙන්නේ මේ ලංකාව. එකතු වෙලා ආර්ථික ඉස්සලා මහාන වෙන්න. මහාන වෙලා ඊට පස්සේ මේ සිල් රකින්න. එහෙමයි. අන්දි නිකන් බොරුවට ෆෝන් වලින් අර මේ කතා කරන්නේ වෙන දොර ඇරලා නෙමෙයි කතා කරන්නේ. මම සමන්ත බද්දට කතා කරන්න තමයි ආවේ. සමන්ත බද්දට කතා